ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ස්විස් රෝල් එකක් නිවැරදිව හදන විදිහ. ඔයගොල්ලෝ ගෙදරදී ගොඩක් වෙලාවට ස්විස් රෝල් හදන්න ගොඩක් උත්සාහ කරලා ඇති. සමහර විට අසාර්ථක වෙලා ඇති ස්විස් රෝල් එක හදන ක්‍රමය. මම ඉතින් අද හරියටම ඔයගලන්ට කියලා දෙන්නම් ස්විස් රෝල් එකේ හදන විදිය කිසිම රහසක් නැතුව 100%ක් නිවැරදි ක්‍රමය මම අද ඔයගලන්ට කියලා දෙන්නවා. ස්විස් රෝල් එක හදන්න මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 6ක සුදු මදය. ඒ වගේම බිත්තර 6ක කහ මද වෙන් කරලා අරන් තියෙන්නේ. විශේෂයෙන්ම බිත්තර සුදු මදේ වෙන් කර ගන්නකොට මතක තියාගන්න අපි මේ බිත්තර සුදු මදේ දාන බෝල් එකේ වතුර හෝ තෙල් චුට්ටක්වත් තියෙන්න බෑ. සම්පූර්ණ වියලි භාජනයකට තමයි අපි මේ සුදු මදේ අයින් කර ගන්න ඕනේ. ඒ වගේම ඊළඟට මම පාවිච්චි කරනවා මෙතන පාන් පිටි ග්‍රෑම් 100ක්. ඒ වගේම කෝන් ෆ්ලවර් ටිකක්. මම ඒක කෝන් ෆ්ලවර් දාන්න ප්‍රමාණය මම තව චුට්ටකින් කියන්නම්. ඒ වගේම සීනි ග්‍රෑම් 100ක්. ක්‍රීම් ඔෆ් ටාටා ටිකක්. ඔයගලන්ට ගෙදර ක්‍රීම් ඔෆ් ටාටා නැත්තම් ඔයගලන්ට මේක නොදා හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ක්‍රීම් ඔෆ් ටාටා එහෙම නැත්නම් ටාටරික් ඇසිඩ් කියලා කියන්නේ කේක් හදනකොට අර කේක් කල් තියාගන්න වගේම බිත්තර සුදු මදේ හොඳට ක්‍රීම් එකක් වගේ ගැහෙන්න මේ ක්‍රීම් ඔෆ් ටාටා එක හුඟක් වෙලාවට මේ කේක් හදනකොට පාවිච්චි කරනවා. ඒ නිසා ඔයගලන්ට මේක ක්‍රීම් ඔෆ් ටාටා එක මිලදී ගන්න පුළුවන්. කේක් බඩු තියෙන විකුණන වෙළඳසැල වලින් මිලදී ගන්න පුළුවන්. එහෙම නැතත් ක්‍රීම් ඔෆ් ටාටා ගෙදර නැහැ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ක්‍රීම් ඔෆ් ටාටා නැතුව හදන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම වැනිලා එසන්ස් ටිකක් මම පාවිච්චි කරනවා. ඒ වගේම බේකින් පවුඩර් ඉතාම සුළු ප්‍රමාණයක් යෝගට් හැන්දක විතර චූටි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. මොකද ස්විස් රෝල් එක කියන්නේ ඇත්තටම අර පිපුම් කාරක දාලා හදන්න නැති කේක් එකක්. එතකොට නමුත් ඔබට සැක හිතෙනවානේ කිසිම පිපුම් කාරකයක් අපි භාවිතා කරේ නැහැ කියලා. ඉතින් මම ඒකයි මේකද කිව්වේ බේකින් පවුඩර් යෝගට් හැන්දක වගේ ප්‍රමාණයක් දාන්න. බේකින් පවුඩර් ටිකක් දැම්ම කියලා ප්‍රශ්නෙත් නැහැ. බේකින් පවුඩර් ටික නොදා හැදුව කියලා ප්‍රශ්නයක්වත් නැහැ ස්විස් රෝල් එක හදනකොට. නමුත් අපි යෝගට් හැන්දක් විතර බේකින් පවුඩර් චුට්ටක් දාලා අපි අපේ ස්විස් රෝල් එක හදමු. ඒ වගේම දෙහිස්ම හෝ ලෙමන් ඉස්ම එහෙමත් නැත්නම් ඔයගලන්ට අර දොඩම් හෝ නාරං ඉස්ම උනත් පාවිච්චි කරන්න පුළුවන්. තේ හැඳි එකක ප්‍රමාණයක් අපි මේ ගන්නෙ. බිත්තර සුදු මදේ අපි මේ කේක් එකට 6ක්ම ගන්න ඕනේ. ඒකේ තියෙන අර බිත්තර වල තියෙන බිත්තර රස ගොඩක් එන හින්දා තමයි අපි මේ දෙහි ඉස්ම හෝ ලෙමන් ඉස්ම චුට්ටක් අපි මේ සුදු මදේ බීට් කරන වෙලාවට එකතු කරගන්නේ. ඒ වගේම ඔබ කැමති ජෑම් හෝ වර්ගයක් හෝ බටර් අයිසිං අපේ ස්විස් රෝල් එකේ පිළින් එක විදිහට භාවිත කරන්න පුළුවන්. අපි දැන් ඊගවට තවත් එක කාරණයක් මම ඔයාලට කියන්න ඕනේ. මම මෙතනදී ගත්ත පාන් පිටි ග්‍රෑම් 100ක් කෝන් ෆ්ලවර් ගත්තා කියලා කිව්වා. එතකොට මම මේකෙදි මම දැන් මේක පෙන්නන්නම්. මම මේ පාන් පිටි එකට බේකින් පවුඩර් යෝගට් හැන්දක ප්‍රමාණය දාන්න ඉස්සෙල්ලා මම පාන් පිටියකින් මේ විදිහට මේස හැන්දි 3ක් මම අයින් කරගන්නවා. හොඳට මතක තියාගන්න මේ අයින් කරන්නේ මම මේක භාවිත කරන්නේ නැහැ. මම ඒ වෙනුවට කෝන් ෆ්ලවර් මේස හැන්දි 3ක් මේකට එකතු කරනවා. විශේෂයෙන්ම ස්විස් රෝල් එක හෝ ස්පොන්ජ් කේක් භාවිත කරනකොට ගොඩක්ම පිටියකට කෝන් ෆ්ලවර් ටිකක් මිශ්‍ර කරලා තමයි පාවිච්චි කරන්නේ. මේකෙදි මම මේ විදිහට ඔයගලන්ට කලවම් කරලා පෙන්නුවේ. ඇත්තටම මම කිව්වොත් එහෙම ග්‍රෑම් 75ක් පාන් පිටි ගන්න ග්‍රෑම් 25ක් කෝන් ෆ්ලවර් ගන්න කියලා කිව්වොත් ඔයගලන්ට අමාරුයි ඒක කිරලා ගන්න. ඒ නිසා තමයි මම මේ විදිහට මේස හැන්දි 3ක් පාන් පිටි අයින් කරලා මේස හැන්දි 3ක් කෝන් ෆ්ලවර් දාලා පෙන්නුවේ. මේ ක්‍රමය වඩා හොඳයි කිරලා ගන්නවට වඩා. නමුත් පාන් පිටි මම මෙතන අරන් තිබ්බේ ග්‍රෑම් 100ක ප්‍රමාණයක් කිරලා. අපි දැන් ඊගාවට අපේ ස්විස් රෝල් එක හදන්න බිත්තර සුදු මදේ ටික ගහගමු. අපි දැන් ඒක බලමු. බිත්තර සුදු මදේ ටික බීට් කරගන්න ඉස්සෙල්ලා මම මේකට ක්‍රීම් ඔෆ් ටාටා බොහොම සුළු ප්‍රමාණයක් මම මේකට එකතු කරනවා. අපිට පේනවා ඇති මම ක්‍රීම් ඔෆ් ටාටා බොහොම සුළු ප්‍රමාණයක එකතු කරේ. ඒ වගේම ස්විස් රෝල් මිශ්‍රණය හදනකොට ඒකට අපි ලුණු කුඩු ටිකක් දාන්න ඕනේ, එකතු කරන්න ඕනේ. අපේ
බිත්තර එක බීට් කරනකොට තමයි ඒක එකතු කරන්නේ. මොකද අපි ස්විස් රෝල් මිශ්‍රණයක් හදනකොට බටර් හෝ මාජරින් එකතු කරන්නේ. අපි බටර් හෝ මාජරින් එකතු කරනවා නම් ඇත්තටම මේකෙදි අර බටර් හෝ මාජරින් වල ලුණු තියෙනවා. ඒ නිසා හොඳ රසයක් එනවා කේක් එකට. ඉතින් අපි ස්විස් රෝල් එකේදී අපි අමතර ලුණු ටිකක් එකතු කරන්නේ රස වැඩි වෙන්න තමයි මේ බිත්තර මිශ්‍රණයට අපි ලුණු බොහොම සුළු ප්‍රමාණයක් එකතු කරනවා. ඔයාලට පේනවා ඇති මම එකතු කරගත්ත ලුණු ප්‍රමාණය. ඒ වගේ මම දැන් අර දෙහි ටික මිරික ගත්තා. දෙහි ඉස්මතේ හැන්දක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ මම අර ගත්ත සීනි ග්‍රෑම් 100න් සුළු ප්‍රමාණයක් මම මේ බිත්තර සුදු මදයක බීට් වෙන අතරතුර එකතු කරනවා. කේක් එක හදනකොටත් දානවා. මේකෙන් සුළු ප්‍රමාණයක් මම බිත්තර සුදු මදේ බීට් කරනකොට දානවා. අපි දැන් බිත්තර සුදු මදේ ටික බීට් කරන්න මම ඉස්සර වෙලාම මේ බෝල් එකට උතුරන වතුර ටිකක් දාගන්නවා. මම මේ බෝල් එකට උතුරන වතුර දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති බෝල් එකේ උතුරන වතුර තියෙනවා. මම ඉස්සර වෙලා මේ බෝල් එකෙන් තියලා බීට් කරන්න ඉස්සෙල්ලා නිකන් මේ විදිහට බිත්තර සුදු මදේ ටිකක් බීට් කරගෙන ඉන්නවා. බෝල් එකේ උණු වතුර බෝල් එක ඇතුලෙන් තියන්නේ නැතුව මම ඉස්සලා මේ විදිහට බිත්තර සුදු මදේ ටිකක් බීට් කරගත්තා. දැන් මම උතුරන වතුර බෝල් එක ඇතුලෙන් තියලා මේ බිත්තර සුදු මද ටික බීට් කරගන්නවා. ඒකෙදි බිත්තර තැම්බීමත් එක්ක තමයි බීට් වෙන්නේ. එතකොට ගොඩක් හොඳට බිත්තර එක බීට් වෙනවා. ඒ වගේම කේක් එක බැහැලා යන්නේ නැහැ. මේක තමයි අතරම ස්විස් රෝල් වල ඔබ කවුරුත් නොදන්න රහස. බිත්තර එක බීට් කරනකොට උතුරන වතුර එක තියලා බීට් කරලා තමයි අපි ස්විස් රෝල් එකේදී පාවිච්චි කරන්නේ. දැන් මම මේ බිත්තර සුදු මද එක බීට් කරගන්නවා. පේනවා ඇති බිත්තර සුදු මදයක ගොඩක් හොඳට බීට් වෙලා තියෙන්නේ. මේක අර බිත්තර තැම්බීමක් එක්ක තමයි බීට් වෙන්නේ. ඒක තමයි උතුරන වතුර එකේ බිත්තර තියලා බීට් කරන එකේ වැදගත්කම. එතකොට මම දැන් මේකෙදි තව චුට්ටක් මේක බීට් කරගන්නවා. මේ දෙහිස්ම ටිකට මම මේ ගත්ත දෙහිස්ම ටිකට උතුරන වතුර බොහොම සුළු ප්‍රමාණයක් දාලා තේ හැන්දක විතර ප්‍රමාණයක් උතුරන වතුර මම මේ දෙහිස්මකට දාලා මම මේ බිත්තර මිශ්‍රණයට දෙහිස්ම ටික එකතු කරලා නැවත උතුරන වතුර එකේ තියලා මම මේක බීට් කරනවා. ඔබට පේනවා ඇති මම දෙහිස්ම ටික සහ වතුර තේ හැන්ද මේකට දැම්මා. දැන් මේක නම් නැවතත් උතුරන වතුර එකකින් ටිකක් තියලා බීට් කරනවා. දැන් මම මේ බිත්තර සුදු මද ටික සෑහෙන බීට් වෙලා තියෙන්නේ. දැන් මම මේකට සීනි වලින් බොහොම සුළු ප්‍රමාණයක් එකතු කරලා ඒකත් නැවත බීට් කරගන්නවා. දැන් අපි ස්විස් රෝල් බැටර් එක හදන්න යන්නේ. මම ඉතින් ඔයගලන්ට පෙන්නන්නම්. මේ ට්‍රේ එක මේක කිලෝ 2 කේක් ට්‍රේ එකක්. ඒක මේ අඟල් 12ක් දිග අඟල් 8මාරක් පළල ට්‍රේ එකක් මේක. එතකොට ස්විස් රෝල් ට්‍රේ එකක් ඔයගොල්ලෝ ගන්නවා නම් වඩා පහසුයි. නමුත් කිලෝ 2 කේක් ට්‍රේ එකක් ස්විස් රෝල් එකට හරියටම හරියනවා. මම ඒකයි මේක අර ඔයගලන්ට පෙන්නුවේ. ස්විස් රෝල් ට්‍රේ එකක් එහෙම නැත්නම් අඟල් 8මාර 12 ප්‍රමාණයේ කේක් ට්‍රේ එකක් ගන්න. ඒ වගේම මේ ඔයිල් පේපර් එකක් මම දාලා තිනවා. ඔයිල් පේපර් එකට බටර් හෝ මාගරින් ගන්න එපා. ඔයිල් පේපර් එක මේ ට්‍රේ එකේ ඇලෙලා හිටින්න විතරක් ට්‍රේ එක ඇතුලෙන් තෙල් ටිකක් ගාලා මේ ඔයිල් පේපර් එක තියලා අලවන්න. මම ඊගාවට දැන් අපි බැටර් එක ගන්නවා. දැන් අපි කහමදේ ටික මේ විදිහට අපි සීනි ටික දාලා සීනි ටික තරමක් දිය වෙනකන් කහමද ටික මේ විදිහට හොඳට බීට් කරගන්නවා. සීනි සහ කහමද ටික මේ විදිහට තරමක් බීට් කරගෙන
මම මේකට දැන් පිටි ටිකක් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. ඔයගොල්ලෝ මේ පිටි වෙනුවට වෙළඳපොලේ විකුණන්න තියෙන කේක් ෆ්ලවර් කියන එක භාවිතා කරනවා නම් ඒ කේක් ෆ්ලවර් එකට කෝන් ෆ්ලවර් මිශ්‍ර කරන්න එපා. මොකද කේක් ෆ්ලවර් කියලා විකුණන්න තියෙන පිටි වර්ගයේ කෝන් ෆ්ලවර් අඩංගුයි. ඒ නිසා ඔයගොල්ලෝ කෝන් ෆ්ලවර් එකතු කරන්න එපා. නම් තරමක් පිටි දාගත්තා. මම දැන් මේ මිශ්‍රණයට පිටර සුදු මද ටිකක් දාලා කලවම් කරනවා. මේ විදිහට පෙරලමින් කලවම් කරන්න මේ විදිහට. නැවත මම මේකට පිටි ටිකක් දානවා. මේ විදිහට අර හැන්දකින් කලවම් කරනවට වැඩිය හොඳයි අතින් මේ විදිහට පිටි බැටර් එක හදන එක. අත්තාවරණයක් දාලා නැවත දැන් මේකේ විතර සුදු මද ටිකක් එකතු කරනවා. නැවත මම පිටි එකතු කරනවා. නැවතත් මේ විදිහට මේකේ මේ අඩියේ චුට්ටක් ඔලන්න පෙනෙන වතුර වගේ ගතියක් තියෙනවා. ඒ අර අපි දාපු වතුර ටික තමයි මේ තියෙන්නේ. මොකද වතුර ටිකක් අර විතර අපි දෙහි ටිකට එකතු කරලා වතුර ටිකක් දැම්මේ අපේ අඩිය අල්ලනවා ගොඩක් මේක අර උණු වතුර එකේ තියලා අපි බීට් කරද්දී ඒ හින්දා තමයි අපි වතුර තේ හැන්දක් සහ දෙහි තේ හැන්ද නම් අපි දාන්නේ මේක තියෙන අර ගොඩක් විතර සැර අඩු වෙන තමයි දෙහි තේ හැන්ද දාන්නේ. අපි මේ වතුර ටික මේකට එකතු කරන්නේ මිශ්‍රණයට. අන්තිම පිටි ටික මම මේක එකතු කරන්නේ. ඔයගලන්ට පේන්නේ නැති මේ බලන්න පිටර තැම්බිලා තියෙන්නේ අපි බීට් කරනකොට. දැන් මේක කලවම් වෙලා තියෙන්නේ. මම මේකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඔයගලන්ට තේරෙන්නේ නැති ඔයගොල්ලෝ වෙනදට ස්විස් රෝල් එක හැදුවට වඩා වෙනස් මේ ක්‍රමේ. ඉතින් ඔයගොල්ලෝ ස්විස් රෝල් එක හදලා අසාර්ථක වුණා නම් ඊට ඉස්සෙල්ලා අද හදන වට්ටෝරුවෙන් හදලා බලන්න. ඔයගලන් ස්විස් රෝල් එක ඔයගලන්ට වරදින්නේ නැහැ. මම දැන් අත්තාවරණ ඉවත් කරලා මේ පිටි දානවා. මම ට්‍රේ එකට දානවා. මේ ට්‍රේ එකට මම මේ ඔයිල් පේපර් එක අලවලා තියෙන්නේ තෙල් ටිකක් ගාලා. දැන් අපේ ස්විස් රෝල් මිශ්‍රණය ඔයගලන්ට පේනවා ඇති. දැන් මම මේ ස්විස් රෝල් මිශ්‍රණය මගේ oven එකේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ පැය කාලක් ප්‍රමාණයක් තියලා තමයි එළියට ගන්නෙ. විශේෂයෙන් මතක තියාගන්න එක එක අයගේ oven වල සමහරවිට උෂ්ණත්වයේ පොඩි වෙනස්කම් වෙනවා. ඒ හින්දා විනාඩි 15කින් පස්සේ බලන්න මේකේ අන්තම් රන්වන් පැහැවිලා නැත්තම් විනාඩි 20ක් වගේ කාලයක් වුණත් කමන්නේ තියන්න. තියලා මේක අපි oven එකෙන් එළියට ගන්නවා. oven එකේ උඩ සහ යට දෙකම රත් වෙන්න ඇරලා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ පැය කාලක විනාඩි 20ක් අතර කාලයක් බේක් කරගන්න. oven එකට දාපු කේක් එක බේක් වෙන ගමන් මේ කේක් ට්‍රේ එකේ ප්‍රමාණයට කපාගත්ත පොලිතින් එකක් අරගෙන මම මේ පොලිතින් එකේ බටර් හෝ මාජරින් එහෙම නැත්තම් එළවලු තෙල් ටිකක් ගාලා මම මේ ඔයිල් පේපර් එක ලැහැත්ති කරලා තියාගන්නවා. අපේ ස්විස් රෝල් එක රෝල් කරන්න අපිට මේ පොලිතින් එක අවශ්‍ය වෙන නිසා. විනාඩි 20කට පස්සේ මම oven එකෙන් ස්විස් රෝල් එක බාගත්තා. මේ බලන්න ස්විස් රෝල් එක හොඳට තෙත ගතිය නැතුව මේ විදිහට තියෙන්න ඕනේ.
දැන් මම මේක තවත් විනාඩි 5ක කාලයක් තෙමලා තෙතමිරික ගත්ත ටවල් එකකින් පෙපස් මේ විදිහට සර්වෙට් එකකින් වහලා මම තව විනාඩි 5ක විතර කාලයක් මේක තියලා තියෙනවා. අපි මේක ඊට පස්සේ තමයි රෝල් කරන්නේ. විනාඩි 5කට පස්සේ මම තෙතරදි කඩායින් කරලා මේ විදිහට මගේ oven tray එක අනිත් පැත්ත හරවලා මම ඒකට තෙල් දාගත්ත පොලිතින් එක තියලා මේ විදිහට tray එක උඩින් තියලා මම මේක අපේ කේක් එක අනිත් පැත්ත හරව ගන්නවා. දැන් මම මේකේ ඔයිල් පේපර් එක මේ විදිහට පරිස්සමට අයින් කරගන්නවා. ඔයිල් පේපර් එක අයින් කරලා ඉවරලා මම මේක උඩින් අයිසිං සීනි ටිකක් මේ විදිහට තවරලා ඉවර වෙලා මේ පොලිතින් එක තියෙද්දිම මම මේක මේ විදිහට රෝල් කරනවා. පසුව තමයි මම මේක ටිකක් නිවුනට පස්සේ අපි මේක චීක කරන්න තියලා නිවුනට පස්සේ තමයි අපි ජෑම් ටික දාලා නැවත මේක රෝල් කරන්නේ. මේ විදිහට පොලිතින් එක තියෙද්දිම පළවෙනි සැරේ මේ විදිහට රෝල් කරන්න. මේ විදිහට රෝල් කරලා මේක නැවත අපි සර්වියට් එකකින් ඔතලා මේක ශීතකරණයෙන් තියන්න. ශීතකරණයක් නැති අයට පුළුවන් ටිකක් මේක පැයක් විතර වගේ කාලයක් කමන්නේ ටිකක් සීතල පරිසරයක් තියෙන තැනක තියලා තියන්න. එතකොට මේක හොඳට ලස්සනට රෝල් කරගන්න පුළුවන් අර ජෑම් ගෑවට පස්සේ. දැන් මම මේක ශීතකරණයේ තියනවා. පැය භාගයක් විතර තියලා තමයි මම මේක නැවත දිගහැරලා ජෑම් තවරන්නේ. ශීතකරණයේ තියලා පැයකට විතර පස්සේ මේ විදිහට අපි ස්විස් රෝල් එක එළියට ගන්නවා. දැන් අපිට පුළුවන් මේකේ ජෑම් තවරලා නැවත රෝල් කරලා ශීතකරණයට දාන්න. මේ විදිහට ජෑම් ටික ටිකක් හොඳට කැට ගතිය නැති වෙන්න මෙහෙම ටිකක් කලවම් කරලා මම ජෑම් ටික දාගන්නවා. ඔබ කැමති නම් මේකට බටර් අයිසිං පාවිච්චි කරන්න පුළුවන්. අද ස්විස් රෝල් එක මම හදන්නේ ජෑම් රෝල් එකක් විදිහට. මම ඉදිරියේදී කියලා දෙන්නම් බටර් ක්‍රීම් එක හදලා කොහොමද බටර් ස්විස් රෝල් එක හදන්නේ සහ චොක්ලට් ස්විස් රෝල් එක හදන විදිහ ඉදිරියේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට. ජෑම් මේ විදිහට තවරලි වෙලා පරිස්සමට මෙහෙම ස්විස් රෝල් එක විදිහට උතා ගන්නවා. මේ විදිහට ස්විස් රෝල් එක තද කරමින් මේ විදිහට ඔතලා අපි නැවත මේ අර පොලිතින් එකෙන්ම නැවත මේ විදිහට ආවරණය කරගන්නවා. අවුනේ කරලා අපි මේක ශීතකරණයේ තියනවා. ගොඩක් වෙලාවට දවසක් විතර ශීතකරණයේ තිබ්බොත් ගොඩක් හොඳට මේක සෙට් වෙනවා. කේක් එක ලස්සනට කෑලි කපා ගන්න පුළුවන්. මේ විදිහට ඔතලා නැවත අපි සර්වියට් එකකින් ඔතලා මම මේක ශීතකරණයට දානවා. පැය 2-3ක් ශීතකරණයේ තියලා මම ස්විස් රෝල් එක දැන් ගලවන්න හැටි ඉතින් අපි අර අපි මේ කේක් එක ඔතන කොලේ තෙල් ගාපු හින්දා හොඳට ස්විස් රෝල් එක ගැලවිලා එනවා. ගොඩක් වෙලාවට මේකෙදි සමහර කට්ටිය අයිසිං සීනි ඉහිනවා මේ අපි ස්විස් රෝල් එක දාන කොලේට ඔතන කොලේට එහෙම එපා. තෙල් ටිකක් ගන්න. තෙල් ටිකක් ගෑවම හොඳට ස්විස් රෝල් එක හොඳට ගැලවිලා එනවා. ගැලවිලා ආවේ නැත්තම් ශීතකරණයේ තියලා ඉවරලා මේක ඇලෙනවා වගේ හිතෙනවා නම් උතුරන වතුර තෙමාගත්ත ටවල් එකකින් මේ ඉටිකොලේ පිටින්ම මේක ටිකක් රත් කරන්න. එතකොට අර තෙල් ටික දිය වෙලා මේක හොඳට ගැලවිලා එනවා ස්විස් රෝල් එක. අපි දැන් මේක ලස්සන පෙනුමක් තියෙන්න ඕනේ හින්දා අයිනේ පොඩ්ඩක් කපලා අයින් කරනවා ලස්සනට.
විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න ඕනේ කාරණයක් තමයි මේ ස්විස් රෝල් වට්ටෝරුව 100% නිවැරදි වට්ටෝරුවක්. ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා ස්විස් රෝල් හදන්න ගිහිල්ලා අසාර්ථක වුණා නම් බය වෙන්න එපා. මේ රෙසිපි එක හොඳට බලන්න. කිහිප වරක් රෙසිපි එක බලලා ලියන මේ හදන දේවල් සහ මේක හදන ක්‍රමය හොඳින් ලියා ගන්නකොට ඒක ලියාගෙන මේක පිළිවෙලට ලියාගෙන හදන්න ස්විස් රෝල් එක හදලා කිහිප වරක් හදලා රෙසිපි එක මතක තියාගන්න 100% නිවැරදි වට්ටෝරුවක්. විශේෂයෙන්ම කේක් හදන එක ව්‍යාපාරයක් වශයෙන් කරන්න කැමති ඔබට ගොඩාක්ම හොඳයි මේ රෙසිපි එක ඉගෙන ගන්න එක. මේකේ විශේෂ රහසක් තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ දකින්න ඇති ස්විස් රෝල් එක හදන එක. තවත් කාරණයක් මට කියන්න තියෙනවා ස්විස් රෝල් එකේදී. මේකෙදි මම තෙල් හෝ කිරි පාවිච්චි කරේ නැහැ. තෙල් නම් මොනම හේතුවක් මතවත් ස්විස් රෝල් හදනකොට දාන්න එපා. කිරි කැමති නම් ඔයගලන්ට දාන්න පුළුවන්. ඒ තමයි අපි අර බිත්තර සුදුම කහමදේ බීට් කරපු වෙලාවේ අපිට කිරි හොඳට ගණට සකස් කරගත්ත කිරි මේස හැන්දක විතර ප්‍රමාණයක් පමණක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තෙල් නම් මොනම හේතුවක් මතවත් ස්විස් රෝල් එකක් හදනකොට එකතු කරන්න එපා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ස්විස් රෝල් එකක් කොහොමද නිවැරදිව හදාගන්න කියලා හරියටම දැනගන්න ඇති. ඉතින් මං විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ වට්ටෝරුව විශේෂයෙන්ම 100%ක් නිවැරදි වට්ටෝරුවක් හින්දා ඔයගොල්ලෝ මේක හදලා බලලා ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර කොහොමද කියලා විශේෂයෙන්ම මට කියන්න. මොකද මේකේ සියලුම රහස් මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මම ඔයගලන්ට මේ විදිහටම චොක්ලට් රෝල් එකක් සහ බටර් ක්‍රීම් සහිත ස්විස් රෝල් එකක් හදන විදිය කියලා දෙනවා. ඉතින් මේ බලන්න මම අද නිවන හදපු ස්විස් රෝල් එක අපි පොඩ්ඩක් කපලා බලමු මේ විදිහට. ඉතින් නැවතත් අලුත් වට්ටෝරුවකින් මම ඔබ හමු වෙනවා.